මේ ටිකේ ලංකාවම හෙල්ලුනේ ඩිත්ව නිසා නේද? දවස් ගාණක් අපිව තෙමපු ගස්කොලන් පෙරලපු මේ කුණාටුව ඇත්තටම කොහොමද හැදුනේ? ඇයි මේකට ඩිත්ව කියන්නේ? මේක පටන් ගත්තේ බෙන්ගාල බොක්කේ සාමාන්‍ය පීඩන අවපාතයක් විදිහට. හැබැයි මුහුදේ රස්නේ වැඩි නිසා මේක වේගයෙන් කැරකිලා ලොකු හයියක් කරන් තමයි අපේ රට මැඩින් ගියේ. හැබැයි මේ කතාවේ රසවත්ම කොටස තියෙන්නේ මේකේ නමේ. ඔයාලා දන්නවද? ඩිත්ව කියන නම යෝජනා කළේ යෙමනේ රටින්. මේ නම දාලා තියෙන්නේ යෙමනේ සොකොට්‍රා දූපතේ තියෙන ලෝකේ ලස්සනම කලපුවක් වන ඩෙත්වා ලගූන් එක සිහි වෙන්න. නිකම් හිතන්න. ලෝකේ සුන්දරම තැනක නමක් කරන් තමයි මේ කුණාටුව ඇවිත් අපිව බය කළේ. සෝබාදහම කියන්නේ පුදුම දෙයක්. වෙලාවකට හරිම සුන්දරයි, තව වෙලාවකට හරිම රෞද්‍රයි. කොහොම වුණත් කුණාටු පහුවෙලා ආයේ ඉර පායනවා වගේම අපිත් ආයේ නැගිටිමු. මේ වගේ අලුත් දේවල් දැනගන්න විස්මිත ලෝකීය channel එක subscribe කරන්න අමතක කරන්න එපා.